හරි. අද අපි කතා කරමු වෘත පාඩම ගැන. ඔයාලා වල දන්නවන දැන් කවකටුවක් පාවිච්චි කල වෘතයක් අඳන්න වාලා දන්නවානේ. එම කවකටුවක් දැම්මට නෑ මම වෘතයක් ඇඳ ගන්න හරිද වෘත සාමාන්‍ය මගේ මෙන්න මේ වගේ ආව කෙන තන්නක ඔන්න මගේ වෘතය ඔය වගේ හරියන්නම නෑ හරිද දැන් මෙහෙම වෘතයක් අඳිද්දී වාර දන්නන කවකටුවේ තුඩ අපි තියෙනවා මෙන්න මේ වගේ තැනක කවකටුවේ තුඩ මෙතන තියලා මෙහෙම අඳිනවා මෙන්න මේකද වෘතය හරිද අපි වෘතයක කොටස් හඳුන ගන්න දයි මේ යන්නේ අපි කවකටුව තිබ්බන මෙන්න මෙතනට මෙන්න මේ කවකටුව තිබ්බ තැනට කියනව අපි වෘතයේ මොකක් කියලද අපි කියනවා එයාට ඉන්න අපි යාට කියෙන වෘතයේ මේ පැත්තර ගන්න හරිද බලන්නකො දැන් මෙන්න මෙතන මෙන්න මෙතනට මේ කවකටුව අප තුඩ තියන්නේ කවකටුවේ තුඩ තියෙන තැනට අපි කියනවා මෙන්න මෙතනනේ මෙන්න මෙයාට අපි කියනවා වෘතයක කේන්ද්‍රය කියලා හරිද බද කේන්ද්‍රය කේන්ද්‍රය කියලා කියනවා ඊළඟට අපි හරි ඕකට තම වෘත කේන්ද්‍ර කියන ඔන්න දැන් හිතන්නක වාර දනන වෘත එක මත ලක්ෂයක් කිය මෙන්න මෙයා වෘතයෙන් පිට ලක්ෂය සොරික පේනෑන මෙන්න මෙයා වෘතයෙන් පිට ලක්ෂය මෙයා වෘතය තුළ ලක්ෂය මෙන්න මෙයා වෘතය මත ලක්ෂණ ලක්ෂතුන ගියාවෘති ඉගෙනගෙන ඇති හරි ඔන්න තියෙන මෙන්න මෙතන වෘතය මත ලක්ෂය හරිද පේනවද මය රත පාලිම දාන්න මෙන වෘතය මත ලක්ෂයක ඉඳලා වෘතය මත ලක්ෂයක ඉඳලා වෘතයේ සොරී චුටයින්න වෘතය මත ලක්ෂ මෙතන ගම වෘතයේ මත ලක්ෂිගෙනලා වෘතය කේන්ද්‍රයට අඳින රේකාවට අපි කියනවා අරය කියලා වෘතයක මත ලක්ෂයක ඉඳලා වෘතය කේන්ද්‍රයට රේකාවට අපි කියනමකක්ද අරය කියල තොට මෙයා තමයි අරය ඔයාල මේ රූප ඇඳගන්න ඕනේ ඊගාවට ඔන්න තියෙනවා මෙන්න මෙතන වෘතය මත ලක්ෂය හරිද හවද මෙන්න මෙයා වෘතය මත ලක්ෂය බලතන්න ඉන්න පුළුවන්ද ලෙසලා මෙන්න අපි ගමු හරි ඔන්න මෙන්න මෙයා වෘතය මත ලක්ෂය හරිද ඒ කිය ලකුණ ඔන්න මේ අවෘතය මත ලක්ෂයක්නේ තව ලක්ෂයක් දෙන මෙන මේ හරි ඔන්න ඒ දෙක යාකරාට පස්සේ හැදෙනවා නේද සල්ල රේකාව මෙන්න මේ වෘතය මත ලක්ෂයයි මෙන්න මෙයයි යාකරම් එයා යන්නේ කේන්ද්‍රය හරහා නේද මෙන්න මේ වගේ කේන්ද්‍රය හරහා යන එකෙන්ට අපි කියනවා විශ්කම්භය කියලා මෙයාට කියන මොකක්ද මෙන්න මෙයාට කියනවා අපි විශ්කම්භය කියලා විශ්කම්භය ඔන්න ඔය තුළ තමයි වාලදෙන් දැනගන්න ඕනේ හරිද ඔය තුළට දැනගන්න ඕනේ අපි තවත මේ බලන්නකො මන්ත අවුෘතයක් ඇඳ මෙතනින් මෙයාට මොකද කියන්නම සොරි මෙන්න මෙයාට කියනවා අපේ දිගටනානේ රත් පෑනක තින්න මම මෙන්න මෙයාට කියනවා අපි කවුරු කියද අරය කියලා ඊගාවට විශ්කම්භය ගැනමකක්ද කේන්ද්‍රය හරහා වෘතය ලක්ෂ දෙකක් යා කරන රේකා මෙයා විශ්කම්භය හරිද මෙන්න මෙතනනේ අපේකෝ වෘතය කේන්ද්‍ර තිබකතන්න වෘතය කේන්ද්‍ර තිබ මෙන්න මෙතන හරිද දැහැන් ගව මෙන්න මෙයා පොඩ්ඩ මෙ බල මෙන්න මෙතන ඉදං මේ තිනවද කේන්ද්‍රය මේ තින වෘතය මත ලක්ෂ මෙන්න මේදි කරම කත කියන්නම අරය මෙතන දම් මෙතැන්ටත් අරය දැන් හිතන්නක මේදික 5 සෙන්ටිමීටර් කියලා එහෙනම් මේදි කියද මෙයත් 5 සෙන්ටිමීටර් එහෙනම් මෙයත් 5 සෙන්ටිමීටර් විශ්කම්බය කියන්නමකද අරය වගේ දෙගුණයක් අපිට මෙන්න මෙහෙම ගෙදැකි එක වෘත්තයක විශ්කම්භය සමාන විශ්කම්බය දිග සමානයි දෙක ගුණ කිරීම අරය කියලගෙන අරයේ විශාලත්වය කියන එක අරය වගේ දෙගුණයක් විදිර අපිට ගන්න පුළුවන් විශ්කම්භය